ඉතින් කොහොමද ඔයාට සෑහෙන කාලෙකින් ඔන්න අපි ආපහු ගමයා ටෝක් නාලිකාවත් එක්ක එකතු වුණා. මේ විශ්වයේ ඉන්නේ අපි විතරද? මේ පෘථුවිය මත ජීවත් වෙන මිනිසුන් විතරද මේ අනන්ත අපරිමිත වූ විශ්වයේ ජීවත් වෙන්නේ? ඔන්න ඔය කියන ප්‍රශ්නේ තමයි අද මම ඔයා එක්ක කතා කරන්නේ. මේ ගැන හුඟක් විද්‍යාත්මක මතවාද තියෙනවා. හරි අපි බලමු මොකද්ද මේ කියන කතාව කියලා. මගේ චූටි කාලේ නම් මම ඔය මිදුලට වෙලා අහසේ තියෙන තරු දිහා හුඟක් වෙලා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉද්දි මේ පුදුමාකාර සැනසීමක්, සැහැල්ලුවක් හිතටයි ගතටයි දෙකටම දැනෙනවා. හුඟක් මානසික පීඩනය වැඩි වෙලාවල් වලදී ඔය ස්ට්‍රෙස් එක වැඩි වුණාම රාජකාරී බහුලත්වයේ කාර්ය බහුලත්වයේ වැඩි වුණාම මම අදටත් ඒ ක්‍රියාවලිය කරනවා. එළියට ඇවිල්ලා බොහොම නිදහසේ අහසේ තියෙන තරු දිහා බලාගෙන හුඟක් කාලය ගත කරනවා. ඔයත් එහෙම කරලා බලන්න. හරි. ඔයා දන්නවනේ අපි මේ ජීවත් වෙන්නේ අපේ මේ පෘථුවිය නැත්තම් මේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටලා තියෙන්නේ මිල්කි වේ නැත්තම් ක්ෂීරපතය කියන මන්දාකිණියේ. ඔය වගේ මන්දාකිණි බිලියන ගණනාවක් මේ අනන්ත වුණු විශ්වයේ තියෙනවා යාළුවා. එහෙනම් මේ විශ්වයේ අපි තනියම ඉන්න විදිහක් නැහැ නේද? ක්ෂීරපතය කියන මන්දාකිණිය ඇතුලේ පුංචිම පුංචි ග්‍රහලෝකයක අපි මේ මානව ශිෂ්ටාචාරය පිහිටලා තියෙනවා නම් ඒ වගේ මන්දාකිණි ආසන්න වශයෙන් බිලියන 200ක් මේ සමස්ත විශ්වයේ තියෙනවා. ඒ මන්දාකිණි ඇතුළෙත් අපි වගේම ග්‍රහලෝක තවත් පිහිටලා ඇති. ඒ ග්‍රහලෝකවලත් අපි වගේම මිනිස්සු එහෙම නැත්නම් වෙනත් ජීවීන් අතටත් ජීවත් වෙනවා ඇති. එයාත් කතා කරනවා ඇති මේ අනන්ත වුණු විශ්වයේ ඉන්නේ අපි විතරයි. අපි විතරයි මේකේ පහළ වෙලා ඉන්න එකම ජීවීන් කොට්ටාසය කියලා. අපේ මේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන මේ ක්ෂීරපතයේ සම්පූර්ණ විශාලත්වය විස්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයත් 1,80,000 අතර ප්‍රමාණයක් වෙනවා. මොකද්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ? ආලෝක වර්ෂයක් කියන්නේ මිත්‍රයා අවුරුද්දක් ඇතුළත ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණය. ඔන්න ඔය ගමන් කරන දුර ප්‍රමාණයට තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. මම ඔයාලට තවත් උක කෙටි කරලා කියන්නම්. තප්පරයක් ඇතුළතදී ආලෝකය කිලෝමීටර් 2,99,792ක දුරක් ගමන් කරනවා. තප්පරයකට හොඳේ. තප්පරයකට තමයි ආලෝකය ගමන් කරන්නේ. එතකොට අවුරුද්දක් පුරාවට ඔය ආලෝකය ගමන් කරන දුර තමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. මේක මේ කාලය මනින ඒකකයක් නෙමෙයි. මේක අභ්‍යවකාශ ගමන්වලදී දුර මනින ඒකකයක්. තවත් උදාහරණයක් විදිහට ඔයාලට කියනවා නම් අපේ සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න අපේ සූර්යාගෙන් නිකුත් වෙන ආලෝකය පෘථුවිය මත පතිත වෙන්න යනවා විනාඩි 8ක කාලයක්. එතකොට අපිට ආසන්නම තාරකා පද්ධතිය තමයි ප්‍රොක්සිමා සෙන්චූරි කියලා කියන්නේ. ඔය තාරකා පද්ධතියෙන් නිකුත් වෙන ආලෝකය අපේ පෘථුවියට පතිත වෙන්න යනවා අවුරුදු 4ක කාලයක්. අපට පේන්නේ අවුරුදු 4කට කලින් තිබුණු ප්‍රොක්සිමා සෙන්චූරි පද්ධතිය. පැහැදිලි වුණාද? ප්‍රොක්සිමා සෙන්චූරි පද්ධතිය ඉඳලා කවුරු හරි කෙනෙක් දුරේක්ෂයක් භාවිතයෙන් පෘථුවිය දිහා බලනවා නම් එයාට පේන්නේ අවුරුදු 4කට කලින් තිබුණු. ඒ කියන්නේ 2022 අවුරුද්දේ දක්නට ලැබිච්ච පෘථුවිය තමයි එයාට පේන්නේ. ඔය විදිහට බිලියන 200ක් මන්දාකිණි බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් තියෙන මේ විශ්වයේ අපි වගේම තවත් කට්ටිය ඉන්නවා නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම කොහේ හරි ජීවත් වෙනවා. ඒ වුණාට එකම ප්‍රශ්නයක් උතන තියෙනවා. එහෙම ශිෂ්ටාචාරයක් වෙනත් ග්‍රහලෝකයක බිහි වුණත් ඒ අය තාක්ෂණික යුගයකට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. ඒ අය මුලින්ම අහස ජය ගන්න ඕන. අහස ජයගෙන ඊට පස්සේ අභ්‍යවකාශය ජය ගන්න ඕන. ඒත් එක තමයි එහෙම ශිෂ්ටාචාරයක් බිහි වෙලා ඒ කට්ටිය අභ්‍යවකාශය ජය ගත්තත් යාළුවා ඒ අය අමරණීය අය වෙන්න විදිහක් නැහැ. මොකද ජීවය පවතින්න නම් ලෙයින් හා මසින් නිර්මාණය වෙච්ච ශරීරයක් තියෙන්න ඕන. ඔය ශරීරය කවදාවත් අමරණීය වෙන්න බෑ. එහෙනම් මොකක් හරි තාක්ෂණික ක්‍රමවේදයකින් ඒ අය අමරණීය වෙන්න ඕන. මම හිතන්නේ නෑ ඒ තරම් දියුණු ශිෂ්ටාචාරයක් බොහෝ දුරට තියෙන්න පුළුවන්. හොඳද මේවා ආందోලනාත්මක වැඩසටහන්. දීර්ඝ අභ්‍යවකාශ ගමන් මේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ගමන් කරන දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලට නැත්නම් දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවලට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ජීවීන් කොට්ටාසයක් තාමත් මේ විශ්වයේ මත පහළ වෙලා නැතයි කියන එක තමයි මගේ මතය වෙන්නේ. මොකද මන්දාකිණියක ඉඳලා තවත් මන්දාකිණියකට යන්න ආලෝක වර්ෂ මිලියන 2කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එතකොට ආලෝක වර්ෂ මිලියන 2ක කාලයක් ශරීරය පවත්වාගෙන ඉන්න පුළුවන් ජීවියෙක් මේ ලෝකේ පහළ වෙයිද?
එහෙම නැත්නම් ඉතින් ඕකට කරන්න ඕන මෙන්න මෙහෙමයි. සම්පූර්ණ ජනපදයක් අභ්‍යවකාශගත කරන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ සිටි එකක් නගරයක් අභ්‍යවකාශ යානයක් වගේ හදලා එයාලගේ ඉලක්කයට යන්න කියලා ඒ නගරයම අභ්‍යවකාශගත කරන්න ඕන. එහෙම වුණොත් පුළුවන්. එතකොට එක පරම්පරාවක් මරණයටපත් වෙන එයාලගේ දරුවෝ, ඒ අයගේ දරුවෝ ওই විදිහට පරම්පරා කිහිපයක් අභ්‍යවකාශයේ ඇති වෙලා එයාලගේ ගමනාන්තයට යන්න පුළුවන්. අන්න එහෙම ඉතින් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මතවාද තියෙනවා අපි කතා කරගෙන යමු ඔහම. අනිත් ප්‍රශ්නේ තමයි ඒ විදිහට ඒ අය අමරණීය වුණත් ආලෝකයේ වේගය අභිබවා යන්න බෑ. ආලෝකයේ වේගය කවුරු හරි කෙනෙක් අභිබවා ගියොත් එහෙම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව එතන ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටලු රාශියකුත් තියෙනවා. ඒ හින්දා මේ දුර සහ කාලය කියන ගැටලු දෙක හින්දා වෙනත් ලෝකයක ජීවය ඇති වුණත් ඔවුන්ට අපිව හොයාගන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒත් අපි මේ කතා කරන්නේ මේ වර්තමානයේ 2026 අවුරුද්දේ තියෙන කතාව විතරයි. තව ටික කාලයක් ඉස්සරහට යද්දි මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ හැම තොරතුරක්ම මොහොතින් මොහොත යාවත් කාලීන වෙනවා. මොකද අභ්‍යවකාශයේ තියෙන මේ දීර්ඝ නිහඬියාව කියන්නේ මහා කුණාටුවක පෙර නිමිත්තක් කියලා තාරකා විද්‍යාඥයෝ කියනවා. එහෙම කතාවකුත් මේතන තියෙනවා. හොඳ දෙයක්ත් ඔළුවේ තියාගෙන ඉන්න. දැන් මේ අදහස් දක්වන මම වුණත් වෙනත් ලෝකයක ජීවීන් නැති වෙලා මේ ආයත එන්න මේ කාලය සහ අවකාශය එහෙම නැත්නම් මේ දුර කියන ප්‍රශ්න ඇති වුණාට අපි මේ කතා කරන්නේ අපේ චින්තනය සහ අපිට පුළුල්ව හිතන්න පුළුවන් පරාසය අනුවනේ. එතකොට වෙනත් ලෝකයක ජීවය ඇති වෙලා ඒ අයගේ තාක්ෂණය අපිට වඩා වෙනස් වුණොත් එහෙම එයාලා මේ ආලෝකයේ වේගය අභිබවා යන්න පුළුවන් ක්‍රමවේදයක් හොයාගත්තොත් එහෙම ක්‍රමවේද තියෙනවා. ඉස්සරහට මම දැන් සාකච්ඡා කරනවා යත් එක්ක. මේ දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලට තියෙන අලුත්ම මතවේදයක් තමයි කාලය හැකිලීම. ඔයා හිතන්නකෝ මෙහෙම A සහ B කියලා අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකේ දුර ප්‍රමාණය මීටරයයි. මගේ අතේ දැන් මේ නූලක් තියෙනවා වගේ කියලා හිතන්නකෝ. මේක තමයි A ලක්ෂය, මේක B ලක්ෂය. එතකොට මේ A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට තියෙන මීටරයක දුර ප්‍රමාණය යන්න කූඹියකට ගත වෙනවා විනාඩියක කාලයක්. හොඳද? මේ A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය තරණය කරන්න යාට යන කාලය තමයි විනාඩිය. එතකොට මම මේ A සහ B කියන ලක්ෂ දෙකම මෙහෙම කරලා ලං කරොත් එහෙම මේ කූඹියාට විනාඩියක කාලයක් යන්නේ නැහැ. යාට තප්පරයකින් A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට එන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලදී එක මන්දාකිනියක ඉඳලා අපි කියමුකෝ මෙහෙම දැන් ශීරපතේ ඉඳලා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනියට නැත්නම් ඇන්ඩ්‍රොමීඩා නෙබියුලාවට ඒ තියෙන අවකාශයේ දුර ප්‍රමාණය හකුලලා අපට පුළුවන් ඒ ආලෝකයේ වේගය පරාද කරන්න නැත්නම් ඒ අතර තියෙන කාලය හකුලන්න. මේවා විද්‍යාත්මකව තියෙන මත විතරයි. තාම ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු දේවල් නෙමෙයි. අනිත් එක තමයි අභ්‍යවකාශ දෙකක් අතර ටනල් එකක් නිර්මාණය කරලා දුර ප්‍රමාණය අඩු කිරීම. අන්න එහෙම දේවල් ඔය හුඟක් සයිෆයි චිත්‍රපටිවල අදහස් තියෙනවා. ඒ වුණාට මේවා මිත්‍යාවක් කියලා බැහැර කරන්න බෑ. හුඟක් ඔය NASA එකේ ඔය තාරකා විද්‍යාඥයෝ මේ දේවල් පිළිබඳව සාකච්ඡා මට්ටමේ අදහස් දක්වනවා. ඔය මොන මතවාදය ආවත් අපි මේ අද දවසේදී මුහුණ දෙන පළවෙනි අභියෝගය තමයි ආලෝකයේ වේගය ජය ගැනීම. ජයගත්තොත් එහෙම අපට දීර්ඝ අභ්‍යවකාශ චාරිකා යන්න පුළුවන්. අපේ මේ පෘථුවියෙන් පිට ඉන්න ජීවීන් එක්ක අපට ගනුදෙනු කරන්නත් පුළුවන්. එහෙම පිටසක්වල ජීවීන් ඉන්නවා නම් වෙනත් ලෝකයක ජීවීන් ඉන්නවා නම් ඇයි ඒ අය අපට සංඥා කරන්නේ නැත්තේ? ඒකට හේතු කීපයක් තියෙනවා. සමහර විට ඔවුන් අපිව අධ්‍යයනය කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔවුන් අපි ගැන දන්නේ නැහැ වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ බිලියන 200ක් වෙච්ච අනන්ත මන්දාකිනි අතරේ එක ග්‍රහ ලෝකයක ඉන්නේ ජීවියෝ අපි වගේම මේ තාක්ෂණික ලෝකයක හිර වෙලා ඇති. ඒ අයට මෙතනින් ගැලවෙන්න අපි මේ අද මුහුණ දෙලා තියෙන ප්‍රශ්නම ඒ අයටත් ඇති. මේ ආලෝකයේ වේගය ජය ගැනීම, කාලය, දුර, එතකොට අවශ්‍ය තාක්ෂණය නොමැතිවීම, ඉන්ධන, ඔන්න ඔය වගේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා අභ්‍යවකාශ චාරිකාවලදී, දීර්ඝ ගමන් වලදී. ඒ ප්‍රශ්න වලටත් ඒ අය මුහුණ දීලා ඇති. එහෙමත් නැත්නම් ඒ ජීවීන් අපි වගේ මේ පෘථුවියේ ජීවත් වෙන මිනිස්සු වගේ දියුණු ශිෂ්ටාචාරයකට ඇවිත් නැතුව ඇති. තාම මේ කට්ටියත් අපේ ආදීතමයන් නැත්නම් ගල් යුගයේ ජීවත් වුණු මිනිස්සු ඒ ජීවනෝපාය අරගෙන ගියපු අවධියේ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ අයට මේ අභ්‍යවකාශය ජය ගැනීම කියන කඩයිමට යන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ශිෂ්ටාචාර යුග ගණනාවක් පහු කරගෙන තමයි ඒ අයට ඒ අවධියට එන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට හොඳට මතක තියාගන්න මේ විශ්වයේ අපි තනි වෙලා නැහැ. ඒ වුණත් තව කෙනෙක්
ඉන්නවා කියන්න අපට සාක්ෂිත් නැහැ. කෙනෙක් ඉන්නවා ඒ වුණාට නැහැ. අන්න එහෙම කතාවක් තමයි ඔය තියෙන්නේ. කවදා හරි දවසක මේ අනන්තුණු විශ්වයේ තියෙන අපි දකින අත්දකින මේ නිහඬියාව බිඳිලා යාවි. ඒ බිඳියාමත් එක්ක මොකක් සිද්ධ වේද කියලා කියන්න අපි දන්නේ නැහැ. ටිකක් එළියට ඇවිල්ලා රාත්‍රී කාලේදී අහස දිහා බලාගෙන ඉන්න, තරු දිහා බලාගෙන ඉන්න. එතකොට ඔයාටත් හිතන්න මේ ලෝකවල මේ අපිට එන ආලෝකේ නැත්තම් ওই මට පේ දර්ශනය වෙන මට පේන මේ තාරකාවල ග්‍රහ ලෝකවල අපි වගේම තවත් ජීවීන් ඉන්නව ඇති නේද? ඒ අය මොනවා කරනව ඇද්ද? අපේ මේ දෛනික දිනචර්යාවෙන් හෙම්බත් වෙලා ඉන්න අපිට පොඩි මානසික සහනයක් ගන්න පුළුවන් ඒ වගේ සුළු ක්‍රියාකාරකමකින්. එහෙනම් යාළුවා අනාගතයේදී දවසක මේ විශ්වයේම අනිත් පැත්තේ ඉන්න අපේ සමකාලීනයෝ එහෙමත් නැත්තම් ගුරුවරු එහෙමත් නැතිනම් මිතුරෝ හෝ සතුරෝ අපට මුණ ගැසේවි. ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණොත් එහෙම ප්‍රතිඵලය මොකක් වේවිද? ඒකට උත්තරය දෙවියන්වත් තාම දන්නේ නැහැ. ඉක්මනින්ම හම්බ වෙමු.